පින්ඩ පාතේ වඩිනකොට ඒ උත්තමාවිය යන පාර දිහා මිනිස්සු බලාගෙන ඉඳලා ඒ උත්තමාවියගේ සිරිපතුලට පෑගුණ දූවිලි ඇලක් නළලේ තිලක තියාගෙන තියෙනවා. ඒ කාලේ මිනිස්සු යසෝදරාව වඩින මාවතේ දූවිලි තමයි තිලකයට තියාගෙන තියෙන්නේ. එච්චර පවිත්‍රයි. මේ යසෝදරා උත්තමාවිය දන ගහල වැන්දී බුදුරජාන් වහන්සේ ළඟ විතරයි. මේ යසෝදරා උත්තමාවියගේ සිරිපතුල් ළඟ දන ගහලා තියෙනවා මහා බ්‍රහ්මයා. මේ යසෝදරා උත්තමාවියගේ සිරිපතුල් ළඟ දන ගහලා තියෙනවා ශක්‍ර දේවේන්ද්‍රයා. මේ යසෝදරා උත්තමාවියගේ සිරිපා ළඟ දන ගහලා තියෙනවා විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණ දසරාජ සතරවරන් දෙවියෝ. මේ උත්තමාවියගේ ආදානයේ අටකුණ මුරකලා සෙම්පති දෙවරු. මේ උත්තමාවිය ගෞතම බුද්ධ ශාසනයේ මහා ආශ්චර්යමත් රාත්මේනිකාන්ත